ඔය පේනව නේද ඔය මද්ද්‍රව්‍ය භාවිතා කරන තරුණයන්ගේ ඇඟපතවල වලට වෙලා තියෙනද? මේ කෝටු කෑලි වගේ බත් ටිකක් මේ කොල්ලොන්ට කන්න බෑ. නාන්නේ නැහැ. හරි අපිරිසිදුයි. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ මේ අවුරුදු ගණන් වැඩ කරනවා මේ බ්‍රේස්ලට් එකක් ගනින් කොතේ දාන්න. එව්වනේ. අවුරුදු 26යි 27යි කන්නේ ගෙවල් වලින්. ලැජ්ජ නැහැ. කොල්ලෙක් වුණාම එහෙම බෑ. කොල්ලෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ හොඳ ජවයක්. හොඳ අභිමානයක් තියෙන්න ඕන පවුලක් නගා සිටවන්න. දැන් මෙහෙම කියනකොට ගියේ හමුදුරෝනේ සමහර කොල්ලෝ ඉන්නවා පින්නතුනේ මේ අඳින්න රෙද්දක්වත් ගන්න නැහැ. ඒ හින්දා මං යෝජනා කරන්නේ ඔය ගෙවල් වලින්ම කණ එක නවත්තන්න ඕනේ. සමම මේ දියණිවරුන්ට කියන්නේ ඒ ගෙවල් වලින්ම නඩත්තු වෙනක දැන් මෙහෙම කියනකොට ගියේ හමුදුරනේ ඔව කරන්න සල්ලි නැහැ නේ කියලා. මේ උදේ 10 11 වෙනකම් බුදියනවා. පාන්දර 4-5 වෙනකම් ඇහැරලා ඉන්නවා. මේ පුදුම මොස්පේන්තුකමක් නේ තියෙන්නේ මේ සමහර තරුණයන්. රෙද්ද පෙරෙද්ද හොද ගන්න නැහැ. ඔළුව තියෙන කොට උරේ හොද ගන්න නැහැ. තරුණයෝ වුණාම එහෙම හරියනවද? ඒකල අවුරුදු 25 තියෙනකොට කියනවා ඉතින් මේ අර අපේ සංස්කෘතියේත් පොඩි අවුලක් තියෙනවා. අර මේ අම්මලාගේ තියෙන වැරදි. අම්මලා කියනවා දැන් අපිට බෑ මේ කසාදයක් බඳින්න වෙයිලු. කසාද බඳින්න මොකටද එතකොට? අර ගෙවල් වල වැඩ කරන්න. අම්මලා කියන්නේ එහෙම. දැන් මටත් බෑ ඉක්මනට බඳින්නද. මේ කසාද බඳින්නේ බත්තම් බණ්ඩරදි හොදන්න ගෙවල් අතපොතු ගන්නද? ඒ වඩ වෙනව සෙවන් කෙනෙක් ගන්න. මේ වහල්කම් කරන්න නෙමෙයි. මේ ප්‍රජාව බිහි වෙන්න ඕනේ. අනේකට ගරු කරන්න, අනේකගේ ආත්ම ගෞරවය රකින්න, අනේකට ආදරය කරන්න. තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ ශක්තියක් තරුණයන්ට තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි පෙන්වතුනි අර මම කියපු පෞරුෂය, මම කියපු අභිමානය ඒ තරුණ මහත්තුරුන්ගේ රැකෙන්නේ. එනිසා ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාම ඔය මත්ද්‍රව්‍ය ව්‍යසනය නවත්තන්න මුල් වෙන්න. රොතු බුරුතු පිටින් තරුණයෝ එක්කහුව වෙලා අම්මට තාත්තටවත් තාතෝ කියලා කියන්න එපා. සහෝදරයෝන්ගේ මේ පැතිවල වන් නැතුවත් ඇති සමහර විට. පින්නතුනි සමහර සහෝදරයෝ ඉන්නවා මම උදාහරණයක් විදිහට කියන්නද? වාහනයක් ගෙනාවොත් අනෙකටත් ගේන්න ඕනේ. ඇයි ඒ? අවශ්‍යතාවය නෙමෙයි. ඔය ලෙඩේ ගොඩක් තියෙන්නේ මේ මං ඉතින් මේකත් කියලාම දානවා හොඳේ. ඔය සමහර කසාද වලින් මේ සමහරු මම කියන විදිහට මේකත් කියනවා. අරක හොඳයි අරකි හොඳ නෑලු. ඒ මොකද්ද ඒ කියන්නේ? ඔය නෑනලා ලේලිලා ඔය බෑන්ලා ඔය ප්‍රශ්න වෙ තියෙන්නේ. අය මහගෙවල් වල බත් කන එක නවතිනවා පෙන්නද ඒක කසාදයකින් සමහර විට. නෑගන් යන එක නවතිනවා. හොඳ මතක නැති අපේ පවුල් අය කියලා. සම්බන්ධකම් ඉවරයි. මුදිතාව තියෙන්න ඕනේ. සහෝදරයෝ තරම් පින්නතුනි හොඳ මිනිස්සුත් ඉන්නවා. කැමතිම නෑනේ හරියනවට. අදින්න පුළුවන් නම් කකුලෙන්. ඉතින් ඕවා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි අනේකට හරියනවා දිහා බලලා සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. අනේකගේ දරුවා විභාගයේ සමත් වෙනකොට ආශිර්වාද කරන්න. ඔය සමහර පවුල් තියෙනවා මෙවුවා කියනකොට බන කියන්න වෙලාවක් නැහැ පින්නතුනි. නමුත් ඉතින් නොකියත් බෑ. මේ අපි හිතමුකෝ දැන් අයියාගේ ළමයා උසස් පෙළ හොඳට පාස් කියලා. මල්ලිගේ හාමිනේට ඉන්න බෑයි. යව්වේ මෙතෙක් කල් ගුරුවරු දෙන්නේ ගාවට නම් ටියුෂන්. පහවදා සිට තමන්ගේ දුව යවනවා ගුරු 3 දෙනෙක් ගාවටවත් මොකටද? අරට වඩා ගන්න ඕනේ. සමහර අම්මලා හරියට ප්‍රතිඵල බොරු කරලා කියනවා. ළමයා ෆේල්. ලැජ්ජා බැරි හින්දා කියනවා C3ක්වත් තියෙනවා කියලා කියන්න කියලා. වෙනතුන මගේ අතටම අහුවෙච්ච තියෙනවා එහෙම. එහෙම මේ ඔය ලෙඩ තියාගන්න එපා.
ලෝකෙට පේන්න විභාග පාස් වෙන්න ඕන. සමහර අම්මලා තියෙනවා මේ පොඩි උන් ඉන්නව අවුරුදු 3යි 4යි. පින්නතුනි දෙමළ පන්ති යවනවා. පොඩි එකා දන්නෙත් නැහැ දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. දෙමළ පන්ති යවනවා. පුරුදු වෙන්න. එකටම හදන්න සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ අඳුර ගන්න දරුවෙක් ඔච්චරයි මිනිස්සෙක් හදනකොට කරන්න ඕනේ. අය වරදින්නේ. ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. වරදින තරමක් වරදින්නේ මොකක් හින්දාද? පින්නතුනේ අසුරමයි බාධාවට ඉදින්නේ. කල්යාණ මිත්‍රත්වයමයි බලපාන්නේ. ඔය මම මේ අහන්න ඔය ගංජා සිගරට් ඔය විවිධ මත්ද්‍රව්‍ය තියෙන අයිස් කුඩු ඕන එක. දැන් මම මේ ස්පීකරෙන් කියනකොට ඔය කොරෝනා තරුණයන්ට මේ වැහෙනවා ඇතිනේ. මෙලහට අහුමුළු වල කොරෝනාවත් ඇති. මේ ජීවිතේ ඔය වැඩේ ඉස්සරලම පුරුදුුනේ. එක කොල්ලෙක්වත් ඉන්නවද මේ මත්වෙන්ට පෙත්තක් බොන්න ඕන කියලා ෆාමසියෙන් අරගෙන ගිහලා පෙත්තක් බීපු. දැන් මම මේක කියනකොට මේ තරුණ මහත්තුරු හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන මොකද්ද? මම පළවෙනි මත් පෙත්ත ගත්තේ කොහොමද? යාළුවෙක් කඩලා දීලා තියෙන දාලා බලපන් කියලා. කියනවා ඔබ දෙකක් දාන්න එපා අමාරුවේ එකක් දාපන්ලු. මේ වැරදිච්ච තරුණයෝ කියන්නේ කුඩු ගහන්න පුරුදු වෙච්ච එක කොල්ලෙක්වත් නැහැ හිතිලා තනියම කුඩු පැකට්ටයක් අරගෙන ගහපු. කවුද ඉන්නේ? එතන යාළුවෙක් ඉන්නවා. නැති වෙච්ච වෙනසිච්ච හැම තරුණෙක් පිටිපස්සෙම ඇසුරේ ගැටලුවක් තියෙනවා පින්නතුනේ. ඉතින් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම ගැටලුවක් වෙලා තිබ්බ මොනවාද මංගල කාරණා කියලා දෙයියෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනකොට බුදුහාමුදුරුවෝ මොකද්ද ඉස්සරලම කිව්වේ? අසේවනාච බාලානං බාලයෝ නම් ඇසුරු කරන්න එපාලු. අසත්පුරුෂයෝ ඇසුරු කරන්න එපාලු. පුරුදු වෙන්න. බාලයෝ අසත්පුරුෂයෝ ඇසුරු කරන එක නවත්තන්න. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ විතරක් ඇසුරු කරන්න. එහෙම වුණොත් මේ ගමන හරි පැහැදිලි වෙයි.